1919 විශ්ව ඇතන අවුරුදු තියෙනවා. ඒ ඔක්කොම තියෙන මේ කනත්තේ මේ ඕගොල්ලෝ පේනවද දන්නේ නැහැ උඩ මේ පේන්නේ මේ ගෙවල් වගේ හදලා තියෙන කනත්තේ මේ කියන්නේ අර මල් කඩයක් තියෙනවා. වුමන්ස් ඩේ එක මේ දවස්වල මේ මල් කඩ තියෙනවා හැමතැනම. අද මං හිතන්නේ ජෙරිබාල්දි සිටි එකම පේනවා මේ පැත්තෙන්. හයිවේ එක යනවා පේනවා. බිල්ඩින් ටික ඔක්කොම හැමතැනම ඉතින් ගොඩ නැගිලිම තමයි. Hi guys. ඔන්න එහෙනම් අලුත් වීඩියෝ එකක් කට්ටිය සෙට් වෙන්න හදන්නේ. එහෙනම් මගේ YouTube channel එකත් එක සෙට් වෙලා ඉන්නේ. අද අපි යන දිහාව බලන්න. පේනවද දන්නේ නැහැ මේ ඔක්කොම ගස්වල මේ කොළ හැල්ලලා තියෙන්නේ. සීතල කාලේ ඉඳන් යන්නේ සීතල කාලේ ඉවරත් වීගෙන යන්නේ. ඉස්සරහට මේ වල ඉතින් ලස්සනට කොළ ඇවිල්ලා එනවා. කොළ පාටට හැදෙනවා. ඉතින් වෙන්දට යන්නේ පොඩ්ඩක් සිටි එක ඇතුළට යන්න පොඩ්ඩක් සිටි එකෙන් එළිය පැත්තට යන්නේ. බලමු සිටි එකෙන් එළියට ගියාට මේක ඉතින් ගස් කොළන් පිටිච්ච කැලෑවල් වගේ නෑ ලංකාවේ වගේ. හැමතැනම ඉතින් ගොඩ නැගිලිම තමයි. මේ ඉස්සරහා උඩින් පේන්නේ මේ හයිවේ එකේ ගුවන් පාලම. හයිවේ එක තමයි යන්නේ මේ උඩින්. මේ ළඟම තමයි එයාපෝට් එකක් තියෙන්නේ. මම හිතන්නේ කිලෝමීටර් 20ක්වත් නැහැ. ලස්සන view එකක් තියෙනවා අපි බලාගෙන යමු. Wow. ඕගොල්ලන්ට මේ පේනවද දන්නේ තනිකර ජෙරිබාල්දි සිටි එකම පේනවා මේ පැත්තෙන්. හයිවේ එක යනවා පේනවා. බිල්ඩින් ටික ඔක්කොම පේනවා. සුපර්. පල්ලෙහා මොකක් හරි වයි තන්නේ යාඩ් එකක් හරි මොනවා හරි තමයි තියෙන්නේ. වැඩ කරන අයගේ ඔක්කොම මේ වාහන වගේ ඇත්තේ. බලමු ඉස්සරහට ගිහින්. අද පොඩ්ඩක් උඩට තමයි යන්නේ. පොඩ්ඩක් හන්ද වගේ තියෙනවා තනිකර. ගස් ටික කපලා දාලා
එහෙනම් හැබැයි සීත කාලවල වලට ගස් කපන්න ලේසියද මොකද මේ කොළ නැති හින්දා කරදරේකුත් නැහැ. ගස් කාලා කපලා දාන්න විතරයි තියෙන්නේ අපු ගන්න මොකද නැහැ. මේ මෙතන තියෙන්නේ මේ පරණ බඩු කඩයක්. ඉතින් ඔබ තනි කර මේ යූස් කරපු වල තමයි තියෙන්නේ. ලාභයි එතන ජැකට් එකම තියෙනවා සෙකන්ඩ් හෑන්ඩ් ඒ උනාට ඉතින් අර අලුත් පිටම වගේ තියෙනවා සෑහෙන ගන්න මේ වලං කඩයක් තියෙනවා මෙටි බඩු ලස්සන වීම එකක් තියෙනවා එතන බලන්න යන්න ඒක ඔක්කොම තාප ගහලා තියෙනවා ගේ පාර අඩද මම බලන්න පුළුවන් අපා සුපිරි විවයක් තියෙනවා මෙතනට නම් එහෙන් පිටින්ම මේ මුළු ඒරියා එකම පේනවා නේ හයිවේ එක පේනවා තනිකර අතන මේ තනිකරම පාලමක් තියෙනවා එතන ලංකාවේ මේ ඔය හැදෙන්නේ මේ වරාය පැත්තේ කොළඹ වරාය පැත්තේ ඒ වගේ උඩින් යන තනිකර පාලමක් තියෙනවා ඒ පැත්තෙන් අපිට ගිනිකන්ද පේනවා උපුත තියෙනවා පේනවත් දන්නේ නැහැ කැමරාවට නම් අර බිල්ඩින් එක හරි අමුතුයි මේ නිකන් මෙහෙම ෆ්ලැට් වගේ ත්‍රිකෝණයක්ද ලස්සනට පේනවා මේ පිටිපස්සත් මේ කන්ද උඩට උඩට අර බිල්ඩින් ගොඩනැගිලි හැදිලා තියෙන ඉතින් පේනවා ලස්සනට යා කරා වැටිච්ච බස් වලට ඒ හරිය නම් ඉතින් මිනිස්සු නැතුව ඇති පිළිය මම හිතන්නේ ඉන්න ඇති කියලා සිටි එකෙන් එළියට යන්න සාමාන්‍ය මිනිස්සු අඩු වෙනවා සෑහෙන ඉස්සරහින් පොඩ්ඩක් නතර කරලා මැප් එක බලා ගන්නත් ඕනේ මේ පාර හරියටම මතක නැහැ එහෙනම් මැප් එක බලලා සෙට් වුණා මල් කඩයක් තියෙනවා වුමන්ස් ඩේ එක මේ දවස්වල මේ මල් කඩ තියෙනවා හැමතැනම අද මං හිතන්නේ මේ පෙබරවාරි 9 නේ පෙබරවාරි 9 අපිට කෙලින් පාරේ යන්න කියලා පෙන්නුවේ පුළුවන් යට රවුන්ඩ් වවුන්ඩ් එක දාලා කඩ තියෙනවා ෂෙඩ් එකක් තියෙනවා මෙතන ටිකක් ලොකු එකක් සිටි එකෙන් ටිකක් එළියට යන්න අර මේ ගල්ලල්ල උපාරවල් නම් නැහැ කාන්තා දිනේට කහ පාට කියන්නේ විශේෂ පාටද
හැමතැනම කහ පාට මල් තියෙන සෑහෙන. අද ඉරිදත් හින්දා මේ සෙනග වැඩි පාරේ. මම හිතන්නේ මම යන තැනට සෑහෙන සෙනගක් ඉන්නවා. බලමු අපි ඉස්සරහ. බලමු ඉස්සරහට එනම් හම්බ වෙනවා. පාර ටිකක් වැරදුනා. මේ කලින් හරවන්න තිබිලා තියෙන්නේ එතනින් නෙමෙයි හැරෙවුනේ. අවුනේ අපි ඉස්සරහට ගිහලා බලමු. පැත්තේ උස තාප්ප ගහලා තියෙන්නේ මං හිතන්නේ මේ දකුණු පැත්තේ තියෙන්නේ කනත්තක්ම තමයි. ඉතින් අපි අර බලන්න යන්නේ කනත්තක් තමයි. ඒක මේ තරම ඒක පොඩ්ඩක් මේ කනත්තක් වුණාට අමුතු ලස්සනක් තියෙන කනත්තක් මේක. බලමු ඇතුළට යන්න දෙනවද නැද්ද දන්නේ නැහැ. මං දැක්කේ ඒක ඕපන් අවස් දාලා තියෙන්නේ මේ උදෑසන 7 ඉඳන් දවල් 1 වෙනකම් විතරයි. ඉතින් දැන් වෙලාව 12 මාට විතර ඇති. එතන කනත්තක් මනවා තින්නේ කොහොමද මේ පරණ කනත්තවල හදලා තියෙන්නේ සිටි එකෙන් එළියට වෙන්න. ඉතින් අපේ යන එකට මේ සෑහෙන ඉතිහාසයක් තියෙන. ඒ කියන්නේ 1800 බර ගණන් වල හදපු එකක් තමයි. ඒ කියන්නේ ඒක සෑහෙන පොලිටිෂියන්ලා සිංගර්ස්ලා වගේ කට්ටිය තමයි මේ ඒකේ ඉන්නවා කියලා කියන්නේ. අවසාන කටයුතු කරනවා. හරි ඉලෙක්ට්‍රික් බයික් එක එන චූට්ටක් නේ. මම හිතන්නේ මේ ඔක්කොම තියෙන මේ කනත්තේ මේ ඕලම පේනවද දන්නේ නැහැ. උඩ මේ පේන්නේ මේ ගෙවල් වගේ හදලා තියෙන කනත්තේ මේ කියන්නේ අර මේකට කියන්නේ සෝන් කොත්
අපිට ඇතුළට යන්න පුළුවන් වෙන්නේ දන්නේ නැහැ මේ ගියාට. බලමු දෙන්නේ. මෙතන පාරේ යන්නත් බෑ මේ පාර වහලා තියෙන්නේ. අපි දන්න ටිකකට ඇතුළට දාලා බලමු. පිස්සු හදන කනක් තමයි මේ. ඒ ඔක්කොම මේ තියෙන මේ පොඩි පොඩි ගෙවල් වගේ මේ සොහොන් කොට. මේක නම් කනක් වෙන්න බෑ. මේ තාප්පවල එහෙම තියෙන්නේ නැති වෙච්ච අයගේ නම් දාන්න. බලහිටියොත් යන්න වෙන්න. එහෙම හරක්කවල් තියෙන්න පුළුවන් දක්වා. එක්දාස් 1920 1918 විශ්වවිද්‍යාල අවුරුදු තියෙනවා. කොහොමද මම ඔයගොල්ලන්ට ටිකක් නතර කරලා පෙන්නන්න. ඔයගොල්ලන්ට පේනවද දන්නේ කැමරාවට මේ 1951 1948ක් තියෙනවා. දැන් මේ ලංකාවට නිදහස හම්බෙච්ච අවුරුදු. මේ හරියට තනිකර තියෙන මේ 1950 ගණන් වල අර පහු කරගෙන ආව අර පැත්තේ තිබ්බේ මේ ඔක්කොම 1919 නෝ බෙල්ලම් එක. මේ තාපවල තමයි මේ නම් ගහලා තියෙන්නේ. 1919 14 උපත තියෙන්නේ 1878. යා නැති වෙලා තියෙන්නේ 1914 දෙසැම්බර් වල. මේ මිනි පෙට්ටි සාප්පුවද?
බලමු අපි තව ටිකක් ඇවිදලා. මට මේ බයික් එක දාලා කොහෙවත් යන්න බෑ. මොකද මේ බයික් එක කවුරු හරි උස්සන් ගියොත් මොකෝ ඉතල. නැත්තම් ඔයාලට බහැලා ටිකක් පෙන්නන්න තිබ්බා. මේ පැත්තේ යන්න බෑ. යනවා නම් පයින් තමයි යන්න ඕනේ. වැඩි හයියෙන් කතා කරන්නත් බෑ. කාලත් එකන ඉන්නේ. ඉස්සරහා නේ. පල්ලිද බන්දර මම ගන්න මේ සාමාන්‍ය මේ දැන් ක්‍රිස්තියානි අය ඉන්නේ ක්‍රිස්තියානි අය පල්ලිය ගාවම මේ මං හිතන්නේ අවසන් කටයුතු කරන හින්දාත් දන්නේ මේ වගේ මේ හැමතැනම මේ පල්ලියුම් වගේ හදලා තියෙනවා. සමහරක් ඒවල ඒගොල්ලන්ගේ ෆොටෝ එනන් තියෙනවා. බලන්න ඉස්සරහට තව ෆොටෝ එකක් දැක්කොත් පෙන්නන්න. මම ඉතින් ඒක දෙන්න නම් උපත විපත දාලා නැහැ. ෆොටෝ එක තාම මේ ක්වොලිටි එකටම තියෙනවා. black and white එකක් කැමරාවට නම් මම දැන් පෙනේ දන්නේ නැහැ ළඟට. පේනවා ඇති කියලා හිතුවා. මං හිතන්නේ මේ එක ඒරියා එකක්ම මේගොල්ලන්ගේ පවුලේ කාට හරි ඇත්තේ. ඉතින් එහෙනම් ස්තුතියි මේ සිටිය ඔබ සැමට. එහෙනම් නැවතත් ආපහු වීඩියෝ එකකින් හම්බෙමු. මේකේ දෙවෙනි කොටසත් මම මෙතනින්ම වටන් ගන්නවා. එහෙනම් ජය වේවා.